Hi guys, so අද වීඩියෝ එක ඇත්තටම දෙමව්පියන්ට මේක දෙමව්පියෝ බැලුවට පස්සේ සමහරක් විට මට බනි එහෙම නෑ කියයි හැමදේම කියයි but මේක දෙමව්පියන්ට විශේෂයෙන් බෑග්ග්‍රවුන්ඩ් එක වැඩි ගණන් ගන්න එපා ටිකක් සද්ද බද තියෙනවා වැඩි ඒ හින්දා කොහොම හරි දෙමව්පියෝ ළමයෝ කියන්නේ parents and children කෙනෙක් ගත්තම පවුල family කෙනෙක් ගත්තම ගොඩක්ම මට අද කතා කරන්න ඕනේ මම මේ වැරද්දක් කියනවා නෙමෙයි but සමාජයේ වර්තමානයේ වෙන දෙයක් ගැන කතා කරන්න ඕන කියලා මට ගොඩක්ම හිතුණා ඒ හින්දා මම අද කතා කරන්න කියලා හිතුවේ so මුලින්ම ගත්තම දෙමාපිය හැමදේම කරන්නේ ළමයි වෙනුවෙන් සල්ලි හම්බ කරන්නේද සියලු දේ එකින් මෙකින් නොකී හැමදේම කරන්නේ ළමයි වෙනුවෙන් ඒක හරි නෑ කියනවා නෙමෙයි මම but ටිකක් දෙමාපියෝ අම්මයි තාත්තේ ඔයාලා හිතුවද ඔයාලා හරි දරුවන්ට ඕන හින්දා සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ ඒකම පිළිගන්නවා but ඔයාලා හිතුවද තමන්ගේ දරුවට ඔයාලා කාලය දෙනවයි කියලා සල්ලි නෙමෙයි කාලය සල්ලි ඕනේ but සල්ලි නෙමෙයි කාලය ටිකක් හිතන්න ඔයාලා ඔෆිස් එක වෙලාවෙදී හරි ඔෆිස් එක වෙලාවෙදී ඔෆිස් ටයිම් එකේදී ඔෆිෂියල් වර්ක්ස් කළ යුතුයි දරුවෝ ගැන හොයන්න වෙලාවක් නැහැ මොකද ඔෆිස් එක කියන්නේ වැඩ කරන තරම්. හරි. ඒක ඕකේ. but ඔයාලා ගෙදර ආව විශේෂයෙන් තාත්තලා ගෙදර ආවට පස්සේ කොච්චරනම් ෆෝන් එකේද? ෆෝන් එකේ මේ ළමයි කරනවා වගේ වීඩියෝ ගේම්ස් ගහනවත් ෆිල්ම් බලනවත් එහෙම මොකුත් නෙමෙයි වෙන්නේ නැති. ඔයාලා ඔෆිෂියල් වර්ක්ස් වෙන්නේ නැති. හැබැයි ඔෆිස් එකයි ගෙදරයි පටල ගන්න එපා කියලා කතාවකුත් තියෙනවා. සහ දරුවන්ට ඕගොල්ලෝ දෙන කාලය මදි කියලා හිතෙන්නේ නැද්ද? නිකන් මෙහෙම හිතන්නකෝ. අම්මලා තාත්තලා ළමයින්ට බයිනවා හැමතිස්සෙම ෆෝන් එකේම අපිත් එක්ක කතා කරන්නේ නැහැ බුත් කියන්නේ හංගන් ඉන්නවා එහෙම කියලා බයිනවා මම ඕන්තරම් දැකලා තියෙනවා අහලත් තියෙනවා හැබැයි අම්මා තාත්තා ඔයාලා හිතලා තියෙනවද ඒක ඕගොල්ලෝ නිසාමයි වෙන්නේ කියලා හරි ඔයාලා කියනවා හැමදේම කරන්න අපි ළමයි වෙනුවෙන්නේ සල්ලි හම්බ කරන්න ළමයි මොකෝ අපිටද අපිට ජීවත් වෙන්න අපි සල්ලි හොයන්නේ ළමයිගේ අනාගතේ වෙන්නේ ඔව් හැත්ත ඔයාලා සල්ලි හොයන්නේ ළමයිගේ අනාගතේ උදෙසා ළමයිගේ යහපැවැත්ම උදෙසා I know it මම දන්නා ඒක හරි but මෙහෙම හිතන්නකෝ කාර්යාලීය වෙලාවේ ඔයාලා සල්ලි හම්බ කරනවා ඔයාලගේ working time එකේ working area එකේ ඔෆිස් එකේදී ඔයාලගේ ජොබ් එක කරන්නේ දරුවෝ වෙනුවෙන් සල්ලි හම්බ කරන හැමදේම හරි ඒක හරි but ඔයාලා ගෙදර ආවට පස්සේ ඔෆිස් කෝල් වෙලා හරි ඔෆිස් වර්ක් හරි මොනවා හරිම දේවල් කරා කියලා ඒකෙන් ඔයාලා හිතන්නේ සල්ලි විතරක් හම්බුනම ඇති කියලාද සමහරක් ඉන්න සමහර පේරන්ට්ස්ලා සල්ලි ගොඩක් තියෙනවා බට් සල්ලි හම්බ කරනවා තව තවත් තමන්ගේ දරුවා බලා ගන්න 24 hours සර්වන්ට් කෙනෙක් දාලා දෙනවා. ඒක ගොඩක් ගෙවල් වල වෙනවා. පොසත් හෝ දුප්පත් හෝ පුළුවන් කමක් තියෙන සෑම ගෙදරකම සර්වන්ට් කෙනෙක් දානවා. හැබැයි ඔයාගේ දරුවාට ඕනේ සර්වන්ට් කෙනෙක් නෙමෙයි අම්මේ තාත්තේ. ඔයාගේ දරුවාට ඕනේ ඔයාගේ කාලය. ඔයාලා සල්ලි හම්බ කරන්නේ යාළුවා වෙනුවෙන් නැති ඔව් හැමදේම හරි. බට් ඔයාගේ දුවට හෝ පුතාට දාගේ දරුවෝ දෙන්නටම හෝ ඕන කරන්නේ ඔයාලගේ කාලය මිසක් ඔයාලා යාළව ඇහුම්කම් දීම මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි. සල්ලි ඕනේ බට් ඇහුම්කම් දෙන්න. ඔයාලා කියනවා දරුවන්ට ගෙදර ගියාට පස්සේ විශේෂයෙන් ගොඩක් මම දැකලා තියෙනවා. අහනවා අපි කියන මෙලෝ කිසි දෙයක් මේ ළමයි අහන්නේ බැලුවොත් ෆෝන් එකේ. ඔයාලා ටිකක් හිතලා බලන්න. ඔයාලත් එහෙම නෙමෙයිද? ළමයි කියන එකට ඇහුම්කම් දුන්නත් ඒගොල්ලෝ කියන දෙයට පොයින්ට්ලයිස් කළාද ඔයගොල්ලෝ හරි. දැන් මෙහෙම හිතන්නකෝ. මමයි මගේ අම්මයි ඉන්නවා මගේ අම්මයි මයි කතා කරද්දී යත් බිසි ගොඩ මං අම්මලා එක දේවල් මගේ මෙහෙම වුණා එකී මෙකී නොකී ලයිෆ් එකේ ඩේලි විස්තරේ පවා මම කියනවා බට් මගේ අම්මා මගේ අම්ම එහෙම නෑ මම එක්සැම්පල් එකකට දෙන්නේ එහෙම කියද්දී අම්මා එයාගේ රාජකාරීම හෝ මොකක් හරිම ඔෆිෂියල් වර්ක් එකක් නිසා හරි කියන දේ අහන් ඉන්නවා ඕකේ හරි කිව්වා එච්චරයි හැබැයි හරියට උත්තර ළමයට එන්නේ අන්න ඒකයි කියන්නේ දෙමව්පියන් විදිහට ඔයාලා තමන්ගේ දරුවෝ තමන් කියන දේ අහනවා වගේම දරුවන්ටත් ඕනේ දෙමව්පියන් තමන්ගේ දරුවෝ කියන දේ අහන්න. ඔයා දරුවා කියන දේ ඔයා පොයින්ට්ලයිස් කරලා අහන්න නැතුව ඔෆිස් වර්ක් එකක් අස්සේ ආහයි දරුවෝ කියන්නේ කියලා අහන් හිටියා කියලා එක වැඩක් වෙන්නේ නැහැ අම්මේ තාත්තේ. සල්ලි ඕනේ. සල්ලි අනිවාර්යෙන් ඕනේ ජීවත් වෙන්න. සනතු ජීවත් වෙන්න බෑ. හැබැයි සල්ලි නෙමෙයි ජීවිතේ. ඔයාලගේ ළමයින්ට ගෙදර ආවට පස්සෙත් කාලේ දෙන්නේ නැද්ද? අර මම කෑම මේස්දවත් කාලේ දෙන්නේ නැත්නම් එක ඩිසිප්ලිනරි අරකයි මේක ඇත්ත කනකොට කතා කරන්න හොඳ නැහැ. අපි හැමෝම දන්නවා. හැබැයි ඔයාලා ඔෆිස් ටයිම් එකේ එළියට ආවට පස්සෙත් ඔෆිස් එකේ දේවල් හෝ යම්සි දේවල් ඔෆිෂියල් කෝල් හෝ එනිටේ
friends call or anything family ඕන එකක් ඕනම දෙයක් calls උනත් නැතත් ඕනම දෙයක් කරමින් කලුණා කරලා ගෙදර ආවට පස්සේ තමන්ගේ දරුවන්ට කාලය දෙන්න. මොකද ළමයින්ට සල්ලි වලට වඩා තමන්ගේ අම්මගේ තාත්තගේ කාලය අවශ්‍යයි. ගොඩක් ළමයි ડિප්‍රෙස්ඩ් වෙන්න, ගොඩක් ළමයින්ට ඇන්සයිටි ප්‍රොබ්ලම්ස් එන්න, ඇන්සයිටි ඩිසෝඩර්ස් එන්න, ඔය එකීම කියන හිතේ ප්‍රශ්න හැම දෙයක්ම ළමයි බ්‍රේක් ඩවුන් වෙන්නේ මෙන්ටලි හරි ෆිසිකලි හරි කොහොම හරි ළමයි බ්‍රේක් ඩවුන් එන්නේ එයාලගේ ආතතිය වැඩි වෙන්න විතරයි. විශේෂයෙන් එයාලට දෙයක් කියා ගන්න කෙනෙක් නැති වුනම තමයි එහෙම වෙන්නේ. මම මෙහෙම කියන්න හේතුව ගොඩක්ම අපේ රටේ දැන් නම් ටිකක් අඩුයි මං හිතන්නේ ලොකුවට මට දැක්කේ නැහැ මං නිවුස් බලන්න බැරි වෙච්ච හින්දා බට් මෑත කාලෙම හපු ගොඩක් ඒ වලින් තියෙන එකක් තමයි කියන දෙයක් තමයි එයා ડિප්‍රෙස්ඩ් වෙලා හිටපු හින්දායි එතනින් පැන්නේ. ගොඩක් ළමයි මැරුණේ ડિප්‍රෙස්ඩ් වෙලා. ඉතින් මං අහන්නේ ඩිප්‍රෙස්ඩ් වෙන්න විදිහක් නැහැ. අම්මා තාත්තගේ කාලය ලැබුණා. මොකද දරුවන්ට පොයින්ට්ලයිස් කරලා අඩුම පැයක් එක විනාඩියක් දුන්නත් දරුවන්ට කියන්න තියෙන දේ කිව්වම එයාට ඒක කිව්වම හිතේ සැනසීම සහ අම්මලාගෙන් හරි දේ නොලැබුණත් ඔයාලා හිත සැනසෙන්න හරි දෙයක් දරුවන්ට කිව්වොත් එයාලගේ ડિප්‍රෙස්ඩ් ගතිය අඩු වෙනවා. නැත්තේ නැහැ. ඔයාලා සල්ලි වේදම් කරලා කවුන්සලර්ස් කෙනෙක් ගාවට ගෙනෙච්චත් සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට ගෙනෙච්චත් එහෙම නැත්නම් වෙන විශේෂඥයෙක් කවුරුන් හෝ ඒ කියන දෙයට අනුව විශේෂඥයෙක් ගාවට ගෙනිච්චත් ඔයාට සල්ලි වලින් කරන්න පුළුවන් පරිම දේ කරත් ඒ ළමයා ඒ මොහොතේදී ඒක කාට හරි කියලා ඕකේ බට් ඔයා හිතනවද ඔයා කාලේ නොදී වෙන දෙයක් කරා කියලා හරියයි කියලා. ඒ හින්දා I am requesting you please parents I am requesting you please give them your time. ඔයාගේ කාලය යාලට දෙන්න. සල්ලි විතරක් නෙමෙයි කාලය අනිවාර්යෙන් යාලට දෙන්න. මොකද කාලය කියන දේ දරුවන්ට ඔයාලට කාලය කියන දේ ජොබ් එකකදී ඔයාලගේ වර්ක්ස් වල වැදගත් වගේම දරුවන්ට දෙමාපියන්ගේ කාලය කියන දේ මාරම වැදගත්. කාලය මෙතන නම් දරුවෝ මෙතන නම් ඔයා ඒ කාලය කියන දේ දරුවන්ට දෙන්න. ඒ ඇරෙන්න අර ඔෆිස් වර්ක් එකයි ඔයයි අතරමැදි දරුවෝ තියාගන්න එපා. ඔෆිස් වර්ක් පැත්තකට දාන්න. ඒක ඔෆිස් ටයිම් එකේ කරන්න කියලා. වෙල කරන්න දෙන්න කරන්න. යම්ස් කාලයක් දීලා හැබැයි ගෙදර ආවට පස්සේ I am requesting you please ළමයින්ට කාලය දෙන්න. එහෙම කාලය දුන්නොත් අනිවාර්යයෙන්ම ඔය ප්‍රශ්න අඩු වෙනවා. ළමයින්ගේ මෙන්ටලිටි එකත් හොඳට ස්ටේබල් වෙනවා. අන්ස්ටේබල් වෙන්න දෙන්න එපා තමන්ගේ දරුවන්ට. මොකද තමන්ගේ දරුවන්ව නැති වුණොත් ඔයාලට සල්ලිවත් කාලෙවත් ආයි ගන්න බෑ මතාත්තේ. ඒ හින්දා ළමයින්ට කෑ ගහන්න එපා අපි කියන දේවල් අහන්න නැහැ ෆෝන් එකේමයි කියලා. මොකද කය ගහනලෙන් පොඩ්ඩක් හිතන්න ඔයාලා එහෙම කාලෙ දෙනවද ඔයාලා ෆෝන් එකේ නෙමෙයිද කියලා. ඔයාලා ෆෝන් එකේ ඉද්දි ඔයාලා කාලෙ නොදීදි තමයි ළමයි සයිලන්ට්ලා නිශ්ශබ්ද වෙලා එයාලගේ ෆෝන් එකටයි ඒගොල්ලන්ට කියලා කාලයක් වෙන් කරගන්නේ. Tamanට කම් ගන්න නොදෙන්නේ. ඒක ළමයින්ගේ වැරද්දක් නෙමෙයි. සමහර ළමයි නම් මුරන්න ළමයි එහෙම. මං කියන්නේ එහෙම ළමයි කියන්නේ නෙමෙයි. මං කියන්නේ ඔයාලා කාලෙ නොදී එහෙම වෙනවා නම් ළමයින්ට බැලලා වැඩක් නැහැ. ඔයාලා කරුණා කරලා ඒක වෙනස් කරගන්න. මොකද ඔයාලා එයාලට හුඟකම් දුන්නොත් ඔයාලා ෆෝන් එකේම නැතුව ජොබ් එක නැතුව පුංචි අඩුවම පැයක වෙලාවක් දරුවන්ට දුන්නොත් හැමදාම වගේ පැයක් ඕනේ පැය භාගයක් විනාඩි 15ක් විනාඩි 10ක්වත් උපරිම ළමයින්ට දුන්නොත් අනිවාර්යයෙන් ළමයි වෙනස් වෙනවා සහ ඔයාලට ඔය එන ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. මම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් කෙනෙක් හැටියට කියන්නේ මම ඕන තරම් දකිනවා. ඒ හින්දා කියන්නේ please give them your time. They want your money. ඕන දෙයකට money ඕනේ සල්ලි ඕනේ but please importantly give them your time. ඔයාලට කාලය දෙන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් ඒ ළමයින්ට ඕනේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් කාලය දෙන්න. ආගේ දරුවා බේර ගන්න ඕන නම් ආගේ දරුවාගේ මෙන්ටලිටි එක බ්‍රේක් ඩවුන් නොවි ආව ස්ටේබල් තියා ගන්න ඕන නම් එයාලට කාලය දෙන්න. එයාලා වෙනුවෙන් ඉන්න. එයාලට දැනෙන්න දෙන්න එයාලා වෙනුවෙන් ඉන්න ඕන දෙයකට ඉන්නවා කතා කරන්න පුළුවන් කියලා දැනෙන්න දෙන්න. එහෙම නොවුනොත් ලොකු ප්‍රශ්න තව දුරටත් ඇති විය හැකි නිසායි මම වීඩියෝ එක කරන්න හිතුනේ. මගේ වොයිස් එක ගන්න ටිකක් අවුල්. බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකත් අවුල් මේ වෙලාවේ. මේක කළ යුතු හින්දාමයි මං කරේ. ඒකයි කියන්නේ සල්ලි දෙනවා වගේම ඔයාලේ කාලෙන් පුංචි හරි එක මිනිත්තුවක් හරි දරුවන්ට දෙන්න. එයාලා කියන දේ පොයින්ට්ලයිස් කරලා අහන්න ඕනට එපාට නැතුව. මොකද ඒක ඒගොල්ලෝ ලොකු දෙයක්. Please think about it.